Hello friends, ඉතින් මොකද වෙන්නේ? ඔන්න බං ඉතින් අදත් ඇවිල්ලා ඉන්නවා සුපිරි ගේම් ප්ලේ වීඩියෝ එකකට නෙමෙයි. පොඩි රහසක් කියන්න. හරි බං ඉතින් මේ රහස තමයි උඹලා මේ ගණන්වත් ගන්න නැහැ ගේම් එක ගහද්දි. හරි බං ඉතින් ඒ සුපිරියක් තමයි. දැන් යමු ඒ රහස මොකද්ද කියලා බලන්න. බං ඉතින් මං යන්න කලින් කියනවා මචං මේ වීඩියෝ එකට views 1k આવොත් එහෙම මං ග්‍රැනි එක්ස්ට්‍රීම් මූඩ් දාලා ගහලා පෙන්නනවා. ඔව් ග්‍රැනි එක්ස්ට්‍රීම් මූඩ් දාලා තමයි. ඔව් ඔබට කියන්නේ මේ වීඩියෝ එකට ලයික් 1k આવොත් එහෙම ග්‍රැනි එක්ස්ට්‍රීම් මූඩ් ගහලා පෙන්නනවා. පයින්න ඕනේ මොකේද කියලා කමෙන්ට් එකක් දාන්න ඵලයන්කෝ. කියන එකෙන් පයින්නවා. ඉතින් මේකේ තියෙන දොරයි මොකද්ද මම මේ කියන්නේ මේ දොරයි මේ කාර් එකයි විතරනේ. ඒ දෙක එකක් කියපන්. කාණුවක් තියෙනවනේ. ඔය කාණුවෙන් පයින්නම් ඕන්න. කියාගෙන ඵලයන්. හරි බයි ඉතින් දැන් වීඩියෝ එකට යමු අපි. මේක අතහැරලා දාමු මොකේ. මම බං ගේම් එක ගහන කලින් කියනවා මේක ප්‍රැක්ටිස් මුඩ් දාලා තියෙන්නේ. ඇයි ප්‍රැක්ටිස් මුඩ් දාලා තියෙන්නේ කියනවා නම් බං I'll be back soon. මොනවද බං මේ ලියලා තියෙන්නේ? මෙහෙම එකක් මං easy mood වගේ ඒවා දාලා තියෙදි නම් දැකලා නැහැ. හයි බං ඉතින් දැන් බං මම උඹට ඒ කතාව කියන්නයි යන්නේ. අඩන්න එපා කීවා කියලා. හරිම දුක්බර කතාවක්, හරිම භයානක කතාවක්. හරි බං ඉතින් යමු මෙතෙන්ට. මෙතන නෙමෙයිනේ බං. මෙන්න මෙතනින් යමු. කියපු එක ඔයාලට මතක ඇති කියලා මං හිතනවා බං. ඉතින් වීඩියෝ එක ලයික් එකකුත් දාන්න. මෙන්න මෙතන තමයි බං එක තියෙන්නේ. මචං මෙන්න මේ කාඩ් එක. මේක අතරුම එකපාර. ආයෙ ගත්තා පේන්නේ නැද්ද? පේනවා. හරි බං ඉතින් උඹලා මේක ගොඩක් වෙලාට ගණන් ගන්න නිකන් අරගෙන බලලා යනවා ඇති ගොඩක් අය. ඒ වුණාට බං මේකේ තියෙනවා සුපිරි කතාවක්. ඒ කතාව කියන්නේ බං අපි වගේ මේකට අහුවෙච්ච තවත් කෙනෙක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ. ඒ කෙනා මෙතන එයාගේ ඇත්තම කියොත් එයානේ මෙයාගේ ආත්මය ලියපු කතාවක් තමයි මෙතන තියෙන්නේ. හරි ඉතින් කියවලාම බලමුනේ බං. මතක් කරනවා මේ වීඩියෝ එක views උත් 1k දීපන් ඈ. හරි බං ඉතින් මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ මාගේ 5 වෙනි දවස. හරිද? මේ මගේ 5 වෙනි දවස මේ ගෙදර ඉන්න. මේ ගෙදර ඉන්න නපුරු ආච්චි කෙනෙක් මට යන්න දෙන්න නැතුව උගුල්ලට වලා තියෙන්නේ. මගේ ඇගත් මේ ගෙදර හිර කරලා තියෙනවා කියලා මම හිතනවා. හරිද? ඊට පස්සේ තියෙනවා මම වාහනේ එලව ඉද්දී කාර් එකක් කැඩුණා. ඒ කියන්නේ broke down කියන්නේ ඒකට මොකක් හරි දෙයක් වෙලා. I went out to see ඉංග්‍රීසියෙන් ඕනේ. හරි බං ඉතින් ඊට පස්සේ ඌේ වෙලා තියෙන ප්‍රශ්නේ බලන්න කාර් එකෙන් එළියට බහලා ගිහිල්ලා. හරිද? ඊට පස්සේ නන්නා දුන්න පුද්ගලයෙක් කියන්නේ අදුරන්නේ නැති පුද්ගලයෙක් ඇවිල්ලා උට ගහලලු. මේ තියෙන්නේ hit me in the head. උගේ ඔළුවට පාරක් ගහලලු කෙලිම ශකමුන් බලා ආස්සෙලාම යන්න. ඊට පස්සේ බං ඉතින් ඌ ඇස්තරලා බලද්දි දැක්කලු ඌ ඉන්නේ මෙන්න මේ ගෙදරලු. හරිද? ඊට පස්සේ ඒ ග්‍රැනි මට යන්න දෙන්නේ නැලු. ඊට පස්සේ ඉතින් ඒ ගෑණි මාව හිර කරගෙනලු ඉන්නේ මේ ගෙදර. ඊට පස්සේ කියනවා මට දවස් 5 ඇතුළත පැන ගන්න බැරුණා. මම බැලුණාට පස්සේ ඔය ග්‍රැනි කියන ඒ ටීක් එක්කෙනා මේ මෙතන එයාව හිර කරගෙන ඉඳලා තියෙනවා. එයාගේ ආත්මෙත් හිර කරගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ බං උඹට දෙන්න තියෙනවනේ බං. මේ ගෙදර තන ඇටකොටු එහෙම දැකලා තියෙනවනේ. මෙතනක් තිබ්බද මන්ද? අන්නේ ඇටකොටු බං. මෙන්න මේ මෙතන ඉන්න ආත්මෙ කියන්නේ මේ ගෙදර හිර කරගෙන ඉන්නවා. අය කියන්නේ බං අපිත් මේ ගෙදරින් මැරුණොත් එහෙම ඒ ගෑණි අපේ ආත්මෙ හිර කරගන්නවා. අන්න ඒ වගේ සීන් එකක් තමයි උදේට තියෙන්නේ. හරි බං ඉතින් එළම වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. කට්ටියට ෂෙයා කරන්න. අනිවාර්යෙන් බං views 1k සහ views 1k ඇවිල්ලා like 100ක් આવුත් එහෙම අනිවාර්යෙන් ග්‍රැනි එක්ස්ට්‍රීම් මෝඩ් ගහලා වෙන්නනවා. හැබැයි ඉතින් යමු. එහෙනම් බං ඉත බං. එහෙනම් බං ගිහින් එන්නම්. ටටා බයි ෆ්‍රෙන්ඩ්ස්.